කතරගම දෙවිහාමුදුරුවෝ ඉන්දියාවේ ඉඳලා ඇවිල්ලා ලංකාවේ මේ වැඩ සිටි කන්දේ කියන මේ ස්ථානේ තමයි කතරගම දෙවියෝ වැඩ වාසය කරලා බණ භාවනා යෝගීව ඉඳලා තියෙන්නේ. එතකොට එවකට රජ කරලා තියෙන්නේ මේ රටේ පුහුණු ආගම පත්තුවේ කාවන්තිස්ස රජතුමා. නමුත් රජතුමාගේ පුතු වැඩිමහල් පුතු තමයි දුටුගැමුණු කුමාරයා. ඒ කියන්නේ විට්ටගාමිණී දුටුගැමුණු කුමාරයා තමයි බලා හදාගෙන ඉඳලා තියෙන්නේ අපේ කාවන්තිස්ස රජතුමාගේ වැඩිමහල් පුතු විහාර මහා දේවිගේ පුත්‍රයා. එතකොට එතුමාගේ හිටපු සහෝදරයා තමයි සද්ධාතිස්ස රජතුමා. ඔහොම වෙලා ඉන්න කාලෙක දුටුගැමුණු රජතුමාට අවශ්‍ය වෙලා තිබ්බා එළාරව යුද්ධයෙන් පරදවන්න. ඉතින් ඔහොම ඉන්න කාලෙක එළාරගේ දුටුගැමුණු යුද්ධයට යන්න සැරසිලා ඉන්නකොට ගම්මු ඇවිල්ලා පැවසුවා දුටුගැමුණු රජතුමාට රජතුමනි වැඩිසිටි කන්දේ නන්නාඳුන්න කෙනෙක් ඉන්නවා එයා ටිකක් අමුතුයි කියලා. ඊට පස්සේ වැඩිහිටි කන්දේ නන්නාඳුන්න කෙනෙක් ඉන්නවා එයා අමුතුයි කියලා පැවසුවාම එතකොට කතරගම දෙවිහාමුදුරුවෝ ඒක මේ හමු වෙන්න ඉතින් දුටුගැමුණු රජතුමාට අවශ්‍යතාවයක් ඉදලා යුද්ධයට යන ගමන් කඩොල්ලතා සමග ඇවිල්ලා කඩොල්ලතා කන්ද පාමුලින් නවතලා පිරිවර සේනාවත් එක්ක මේ කන්දට කොට වුණා කියලා තමයි අවසානයේ. එතකොට අපේ දුටුගැමුණු මහරජතුමා ඇවිල්ලා කතරගම දෙවියෝ මේ වැඩේ කන්දේ බණ භාවනා යෝගීව හිටියයි කියලා තමයි පවසන්නේ. ඉතින් අද එතන ඉන්නකොට එතන ඉඳලා කතරගම දෙවියෝ ඇහුවලු මහා ඔබ කවරෙන්ද කියලා කතරගම දෙවියෝ. එතකොට කිව්වලු මහරජා කවරෙන්ද කියලා පෙන්නන්න කියලා අන මයුර වාහනය ඉඳ නැගලා මූණු හයක් අද්දලසක් මවාපාලා පෙන්නවා. ඊපස්සේ රජතුමා සමග පිරිසරගෙන යෙදිලා කතරගම දෙවියන්ට වැඳලා මහරජතුමා ගලින් මුලින් ඇවිල්ලා වැඳා. ඊට පස්සේ දෙවියන්වරු ඔබතුමාට මොකද්ද මගෙන් වෙන්න ඕනේ කියලා. ඊට පස්සේ කිව්වලු මම යුද්ධයට යන ගමන් මට යුද්ධෙන් ජයග්‍රහණයක් කරලා එළාර පරදවලා මේ රට එක්සේසත් කරලා බුදු ශාසනය රැකගන්න 1920 මට පිහිට වෙන්න. ඊළඟට කතරගම දෙවියෝ කිව්වා හොඳයි මම මේකට ආශිර්වාද කරන්න නිසකේම ඔබතුමා ජය ගන්නවා. ඒක අත්තර පස්සේ මට දේවාලයක් කරලා දෙන්න. දේවාලයක් කරන්න කිව්වා. මෙතන ඉඳලා කීයා වැටෙන තැන විදලා එතන දේවාලය හදන්න කිව්වා. ඊගමන තමයි කතරගම දෙවිහාමුදුරුවෝ මින් අවසර වැඳලා අරගෙන අපේ දුටුගැමුණු රජතුමා ඉතින් කඩොල්ලට යුද්ධයට ගිහිල්ලා එළාරව පෙරදුවා කියලා තමයි සඳහන්. ඊට පස්සේ යලිත් මේ බාරය ඔප්පු කිරීමට දුටුගැමුණු රජතුමා මේ කන්දට ආවා. ඒ එනකොට දුටුගැමුණු රජතුමාට දෙවියෝ හම්බුනේ නැහැ. එතකොට ඒ දෙවියෝ හම්බුනේ නැතුවට මුණ ගැහිච්ච තැන තියෙනවනේ. මුණ ගැහෙන තැන ඉඳලා දුන්නෙන් විද්දා. විද්දාම ගිහිල්ලා අද වර්තමානයේ ඔය කතරගම දේවාලේ තියෙන තැන තමයි වැටුණයි කියන්නේ හීතලේ. ඒක අදෘශ්‍යමාන බලයකින් කතරගම දෙවියන්ගේ බලවේගයෙන් වෙන්නේදී නැත්නම් මේ වගේ දුරක හරියටම කිලිවෙහෙරේ ධාතු ගර්භයක් කතරගම මහා දැනට පවතින කතරගම මහා දේවාලයේ දැනට මේ ඊශ්වර මේ වැඩිහිටි ගන්න ඊශ්වර දේවාලේ පාමුල කතරගම දෙවියෝ වැඩ ඉන්නේ ඊශ්වර දෙවියන්ගේ කුටිය ඊශ්වර දෙවියන්ගේ පාමුල දේවාලයේ ඇතුළත දෙවියෝ වැඩ හිටපු තරම් සමුච්ච රේඛාවකට තමයි පිටලා තියෙන්නේ. අම්බ සමුච්ච රේඛාව. ඉතින් ඒ ස්ථානයේ කතරගම දෙවියෝ මේ දේවාලේ මහ දේවාලේ ඊට පස්සේ දුටුගැමුණු රජතුමා සෑදුවා කියලා කියන්නේ. ඉතින් නමුත් අර එයා දැකපු රූපේ හැදෙනකම් පිළිම මූර්ති ශිල්පියෝ ගෙනල්ලා හැදුවයි කියනවා. 12 වෙනි මූර්ති ශිල්පියා තමයි කියනවා එයාගේ අර හිතේ දැක්ක ගොඩනැගිච්ච මූණු 6ක් අත් 12ක් රණමල් වාපිට හදලා දුන්නේ කියලා කියනවා. ඉතින් ඒ පිළිම ගොඩනගලා රුණු මහා කතරගම දේවාලේ අද බිහි කළා කියලා කියනවා. වර්තමානයේ අද තියෙන රුණු මහා කතරගම දේවාලය තමයි වැඩිම කියලා කියනවා. ඉතින් විදුපු තැන තමයිලු මේ වැඩිහිටි කන්දේ ඊශ්වර දේවාලය වර්තමානයේ ඊශ්වර දේවාලය තිබෙන තැන. ඊශ්වර දේවාලයක් ඒ වැඩිහිටි කන්දත් වැඩිහිටි කන්දේ ඊශ්වර දේවාලයක් කිරිවේද වංශයේ මහා දේවාලයේ සමුච්ච රේඛාවකට නම් තමයි පිළිපැදලා තියෙන්නේ කියලා පවසන්න තියෙනවා. ඒ වගේම මේ පිළිම වල්ලි මාතා කතරගම දෙවියෝ ගිරිඳවන වල්ලි අම්මා දේවතාවුන් වහන්සේගේ නිදබිමක් වශයෙන් තමයි මේ කතරගම වැඩි ආදිගෝසින්ගේ නිදබිමක් වශයෙන් තමයි සලකන්නේ. කතරගම